ඒලෙවල් කරද්දි මගේ හොඳම යාළුවෙක් හිටියා. අතරම යාළුවෙක් කියන්න බෑ සහෝදරයෝ වගේ සීන් එකේ හිටියේ. මාත් එක්ක හොඳටම හිටපු යාළුවා. කොහොම හරි ඒලෙවල් මොනවද කරේ? මැත්ස් කරේ. මැත්ස් කරන්නේ කට්ටිය දන්නවා මම හිතා මැත්ස් කර ගෝල් එක වෙන්නේ. ඔව් ගොඩක් අය දන්නේ. ඉතින් අපි දෙන්න එකටම තමයි ක්ලාස් ගියේ. ඊට පස්සේ අපි සබ්ජෙක්ට් තුනටම ගියේ එකම ක්ලාස් එකට. එකම පන්තිවල එකම අපි යන්නේ අපි දෙන්න යන්නේ එකටම. ඒකටම තමයි හැම එකටම යන්නේ. කෑවත් එකට ජීවත් එකට අනිවාර්යයෙන්. කෙල්ලෙක් පස්සේ ගියත් එකට පන්ති ගියත් එකට පාඩම් ගත් එකට. අනිවාර්යයෙන්. අතෝයෝ පොරට කෙල්ලක් දාලා දෙන්න මම මාර කට්ටක් කියන්නේ. ඒ කියන්නේ මම උට වැඩි චොර වෙනවා මම. පොර කෙල්ලගෙන් නම්බරේ ඉල්ලලා දෙන්න, මුගේ නම්බරේ දෙන්න. ක්ලාස් ගානේ ගිහිල්ලා අනිවාර්යයෙන් ක්ලාස් ගානේ ගිහිල්ලා අපි ක්ලාස් කට් කරගෙන යන්නේ දවස්වල. ඒ වගේ ගිහිල්ලා කොහොම හරි පොරට ඒ විදිහට තමයි ඔය කෑල්ලක් එක්කලා දුන්නේ එන මම මාර ජාතියක් දුන්නේ. ඉතින් ඒ වගේ තමයි කියන්නේ තමයි අපි දෙන්න සහෝදරයෝ වගේ යාළුවෝ කියන්නත් බෑ. යාළුවෝ කියන්නත් බෑ අතන. සහෝදරයෝ වගේ අන්තිමේදී කොහොම හරි ඒ වුණාට පොරයි මයි හිටියා. ඒ යාළුවට මුතුම සම්පූර්ණ දුන්නේ මේ ක්ලාස් ෆීස් දෙන්නත් සල්ලි දුන්නේ දවස් තුනක්. මම කොහොමද YouTube channel එක කරා. ඒක පටන් ගන්න. ඔව් පටන් අරගෙන මට revenue එකක් හම්බෙන්නේ දවස්. ෆ්‍රී ෆයර් ගහුවා ඒකද? ඔව් ෆ්‍රී ෆයර් ගහුවා. ඊට පස්සේ මට revenue එකකුත් හම්බෙනවා. ඉතින් මට මතකයි එක මාසෙක මට ඩොලර් වැටුණා. ඒ වුණාට පළවෙනි යාළුවට මම සල්ලි දුන්නා ක්ලාස් එකට දීපන් කියලා. ක්ලාස් එකේ ෆී එක දීපන් කියලා මම පොරට $100 දුන්න සල්ලි. හේතුව ඒ තරම් අපි ඒ තරම් යාළුවෝ පොරට ඇත්තටම සල්ලි තිබුණේ නැහැ. ක්ලාස් එකට දෙන්න සල්ලි තිබුණේ. ඒ විදිහට උදව් කරන් ගියා. හැබැයි අන්තිමේදී කොහොම හරි ඒකලා අපි දෙන්නම හැමදේම කරේ වගේ එකට වගේම තමයි කරේ. ඒ විදිහට අපි A level කරා. ඉතින් ඇත්තටම මම ඉතින් A level කරන්න ලොකු මේකක් තිබුණේ නැහැ. A level කරන්න ලොකු ඒකල YouTube තමයි. ඔව් YouTube scene එකේ තමයි මම හිටියේ. ඊට පස්සේ ඇත්තටම A level කරන් යද්දි ඇත්තටම එයා පාඩම් කරන්නෙත් නෑ. ඒ වගේ එකක් තමයි මට වෙන්නේ. ඇත්තටම කිව්වොත් පොර පාඩම් කරලා ඒ ඔක්කොම කරලා ඇත්තටම මම තරහකට කියනවා නෙමෙයි මේක. පොර පාඩම් කරලා ඒ වුණාට මට පෙන්වන්නේ නෑ ඒක. දැන් මම පෙන්නන්නේ ක්ලාස් එක යනවා විතරයි. ඔව් ක්ලාස් ගිහිල්ලා නිකන් පිස්සුවක් කෙල්ලත් එක්ක ඇවිදිනවා. ඔව් අපි පිස්සු කෙල්ලෙන එක විතරයි මට පෙන්වන්නේ. ඒ වුණාට පොර පාඩම් කරලා ඒ විදිහට හිටියා. බිල්ලත් පාඩම් කරනවා. ඇත්තටම මම පාඩම් කරේ නෑ. මම ඇත්තටම YouTube scene එකත් එක්ක අනික අපි දෙන්න එකට ඉන්නේ. අපි දෙන්න මොකක් හරි මෙච්චක් ගන්නවා කියලා ඔය ඒ මාර්කටිං මෝඩය වගේ හිටියා ඇත්තටම. ඒ වුණාට කොහමරි A level කරා. මම ඇත්තටම සබ්ජෙක්ට් දෙකකට දුක තමයි A level විභාගෙට ගියේ. පළවෙනිට මම ගියෙත් නෑ. ගියෙත් නෑ. ඔව් ගියේ නෑ. මම ඒ කියන්නේ